සුබම සුබ දවසක් ගැමිරස YouTube channel එකත් සමග එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දිනාටම. ඔන්න අද අපි හදනවා නියම රස කැවිල්ලක්. අලුත් රස කැවිල්ලක් පැණිමොර ගුලි. ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. වීඩියෝ එක සම්පූර්ණව බලන්න කොහොමද පැණිමොර ගුලි හදාගන්නේ කියලා. ඉතින් මේක ඔයාලගේ උත්සව අවස්ථාවක නියම රස කැවිල්ලක් තමයි අපි හදන්නේ. දිගටම වීඩියෝ එක නරඹන්න. කුරක්කම් පිටි කෝප්පයක් විතර දාලා ඒක පොඩ්ඩක් බැද ගන්නවා. දැන් අපි පැණි එක හදාගන්න සීනි ග්‍රෑම් 100ක් විතර මේකට දාගන්නවා. ඇල් වතුර දැම්මා. ඊට පස්සේ ලුණු කුඩු ස්වල්පයකුත් දාගන්නවා. පොල් බෑයක පොල් අපි ගාගෙන තියාගන්න ඉන්නවා. ඔන්න දැන් සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් අපි මේකට පොල් ටික දාගන්නවා. අපි බැදලා සුද්ධ කරගත්ත රටකජු ටික මේකට දාගමු. විනාඩියක් විතර ගියාට පස්සේ අපි බැදගත්ත කුරක්කම් පිටි ටික මේකට දාගන්නවා. දැන් අපි ලිප ඔෆ් කරගන්නවා. ඉතිරි ටික දාගන්නේ ලිප ඔෆ් කරලා. ඔන්න අපි මේ ටික අයින් කරගත්තා. දැන් තැම්බිලා තියෙන්නේ. දැන් අපි මොකද මේ හදන්නේ? ගුලි මොකද්ද? කුරක්කම් පිටි කජු සමග පැණි බෝල එකක් අපි හදන්නේ. බැටර් එකක් හදා ගන්න ඕන. ඒකට අපි හාල් පිටි, තෙත හාල් පිටි මේ සැහැඳි 4ක් වගේ දා ගන්නවා. ඒක අපි අනන්නේ පොල් කිරි වලින් නෙවෙයි ඇල් වතුර. ඔයාලට කැමති නම් මේක පොල් කිරි වලින් උත් අනා ගන්න පුළුවන්. අපි ඔන්න ඒකට ලුණු කුඩු ටිකකුත් දා ගන්නවා. තව මේකට පාට වෙන්න අපි කහ ටිකකුත් දාගමු. අපි මේක අනාගමු මේ විදිහට හොඳට බැටර් එකක් විදිහට හදා ගන්න ඕන. අපි හදන්නේ අද අලුත්ම කෑම වර්ගයක්. ඒ කියන්නේ රස කැවිලි වර්ගයක් තමයි අලුත්ම පැණිමොර ගුලි තමයි අපි හදන්නේ. හදන විදිහ හොඳට බලා ගන්න. හරි ලේසියි හදා ගන්න ඔයාලට. අවුරුදු වලට උත්සව වලට කෑම මේසෙට තියන්න හොඳම කෑමක් තමයි අපි අද හදන්නේ. ඔන්න මේ විදිහට තමයි මේකේ ගුලිය හදාගන්නේ. ඔයාලා දන්නවා ඇති ඔය නාරං කැවුම් කියලා හදන්නේ ඒ වගේම තමයි. ඒ විදිහට ගුලිය හදා ගන්න තියෙන්නේ. මේක හරි රසයි. ඔයාලා හදලා බලන්නකෝ. හරිද? ඔන්න පැණිමොර ගුලි.
ඔන්න ගැමි රස අපි හදාගත්තු පැණිමොර ගුලි එහෙම නැත්නම් පැණිමොර බෝල මේක ඊටාම රසයි පොඩි බබාලට එහෙම සුපිරි තමයි. ඉතින් මේක අලුත්ම රෙසිපියක් අපි හැදුවේ. ඉතින් ඔයාලට මේක උත්සව අවස්ථාවලට එහෙම ඇත්තටම මේක හොඳයි. ඒ වගේම අවුරුදු වලට කෑම මේසෙට තියන්න මේක සාමාන්‍යයෙන් අර නාරං කැවුම් විදිහට තමයි හදාගන්නේ. නමුත් මේකේ රෙසිපි එක වෙනස්. මේ විදිහට හදලා බලන්න ඔයාලා හරිම රසයි මේක. එහෙනම් ගිහින් එන්නම් අපි ඊළඟ දවසෙත් හමු වෙමු ඔයාලට ලස්සන වීඩියෝ එකකින්. සුබ දවසක් ඔයාලට.